දැන් සමහර අය ඉන්නවා හොඳටම දන්නවා මේ අවුරුද්දේ ලියා ගන්න ඕනේ භෞතිකව සහ ආර්ථිකමය වශයෙන් තව අවුරුද්දක් මේක අදින්න බෑ. හැබැයි තාම විභාගයට සූදානම් නැහැ. මේ වෙලාවේ කල් තිබ්බත් දැන් මේ තියෙන තපස් ටිකේ වැඩ කරන්නත් කිසිම මොරාල් එකක් නැති උන් සෙට් එකකුත් ඉන්න. මේ අතිබහුතරයක් දෙනා මේ වෙද්දි පොඩ්ඩක් කන්ෆියුෂන් එකක ඉන්නවා. එහෙම නැත්නම් 2026 අර විභාගෙට ඉතා කෙටි කාලයක් තියෙන සීමාව ඇතුලේ ගොඩක් දෙනෙක් දැන් මේ දවස්වල අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකක්ද දන්නවද මේ? පාඩම් කරන ඒවා පැටලිලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අර සමහර විෂයන් බැලන්ස් නැහැ. ඒක නම් හැමදෑම වගේ හැමෝම කියන කතාවනේ. දැන් ගොඩක් වෙලාවට දැන් මේන එක තමයි. දැන් IT ගත්තොත් එහෙම Python උත් පැටලිලා PHP ඒවා පැටලෙනවා. පාඩම් කරනවා පැටලෙනවා. අලුතෙන් පාඩම් කරනවා පාඩම් කරන්න හිතෙන්නේ නැහැ වගේ අන්න එහෙම කාරණා ටිකක් චුට්ටක් ඔය ළමයි කීප දෙනෙක් මේ කීප දෙනෙක් කියන්නේ සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් මේ කියලා තිබ්බා. මේවට මොනවද කරන්න පුළුවන් මේ වෙලාවේ කියලා. අන්න ඒ වගේ මට්ටමක නම් මේ වෙද්දි වයින් ඒ කියන්නේ වාට මේ වෙද්දි පාඩම් කරනවා පාඩම් හිටින්නේ නැහැ කියලා හිතෙනවා නම් වාට මේ වෙද්දි කරන වැඩ ටික ගැන කොන්ෆිඩන්ස් හැදෙන්නේ නැත්නම් නේ ඊළඟ අවුරුද්දේ ලියන වගේ අර අන්න ඒ වගේ මානසික මට්ටමක් නම් වාට මේ වෙද්දි තියෙන්නේ. දැන් සමහර අය ඉන්නවා හොඳටම දන්නවා මේ අවුරුද්දේ ලියා ගන්න ඕනේ භෞතිකව සහ ආර්ථිකමය වශයෙන් තව අවුරුද්දක් මේක අදින්න බෑ. හැබැයි තාම විභාගයට සූදානම් නැහැ. මේ වෙලාවේ කල් තිබ්බත් දැන් මේ තියෙන තපස් ටිකේ වැඩ කරන්නත් කිසිම මොරාල් එකක් නැති උන් සෙට් එකකුත් ඉන්න. කරන්නේ ඒ වගේ සෙට් එකකට මේ පොඩි කතා කිරීමක් කරන්නේ මේ මොකද්ද කරන්න ඕනේ කියන එක පළවෙනි දේ ළමයි කොහොමත් ඔය විභාගේ ලඟ වෙද්දී පාඩම් කරන්න ඒවා අමතක වෙනවා කියන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඒක ඔයා මම ඕන දෙනෙක් මෙතෙක් ඉතිහාසයේ සියලු දෙනාට ඔක මුණ දෙන්න සිද්ධ වෙන සිටුේෂන් එකක් එක්සෑම් එක ලඟ වෙද්දී. හැබැයි මෙහෙමයි එක්සෑම් එක ලඟ වෙද්දී ඔයාලට තියෙන ස්ට්‍රෙස් එක ඔයා හරියට මැනේජ් කරගත්තොත් ඔයා සාමාන්‍ය දෛනිකව වැඩ කරාට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් ඔයාලට මේ කාලෙදී කරගන්න පුළුවන්. මං වාට ඉතා කෙටි වෙලාවක් ඇතුළත සාමාන්‍යයෙන් ඔය පාඩම් කරන ක්‍රියාවලිය අවිධිමත් වෙලා තියෙන ළමයෙක්ට මේ මොහොතේ කරන්න පුළුවන් වැඩක් ගැන මං වාට චුට්ටක් කියන්නම්. මෙන්න මේක පුළුවන් නම් පොඩ්ඩක් කරලා බලන්න. සමහරවිට ඔයා මේ වෙද්දී out of track එක යනවා. track එකේ නැතුව ඔයා නිකන් වෙන ඔහේ දුවන්නම් වාලේ නම් ඉන්නවාට මේ ක්‍රමයේ හරහා අහපවර පාඩම් කිරීමේ මූලික ආරම්භය හදා ගන්න පුළුවන් වෙයි. මූලික ආරම්භය හදාගත්තට පස්සේ අපිට ඔක ක්‍රමානුකූලව හදාගෙන යන්න පුළුවන් මේ දවස් ප්‍රමාණය ඇතුළේ. ඒ පළවෙනි දේ තමයි ළමයි දැන් ඔයාලා ඔය පාඩම් කරන්න ගද්දී ලොකුවට ෂෙඩියුල් හදාගෙන මෙහෙම කරනවා කියලා අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් ඉස්සලාම ඔලුවට දාගන්න එපා. මම නම් කියන්නේ එහෙම දාගන්න එපා. එහෙම අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් ඔලුවට දාගත්තාම කරන වැඩේ හරියට නිදහසේ කරන්නත් බෑ. අර එක වෙලාවක් ඇතුලේ කරන දේ දැන් ඔයාලා මේ වෙලාවේ කරන්න ඕන දේ ඔයා මේ වෙලාවේ යම් දෙයකට කාලය දෙනවා නම් ඒ වෙලාව ඇතුලේ මේ වැඩේ පූර්ණ වශයෙන් ඉවර කරගන්න ඕනේ. හරිද? ඉස්සර වගේ එක තව වෙලාවක පාඩම් කරනවා එහෙම බෑනේ. දැන් අර කරන වෙලාව ඇතුලේ මේ වැඩේ සම්පූර්ණයෙන් ඉවර කරලා දාන්න පුළුවන් මානසික මට්ටමක් හදා ගන්න ඕනේ. දැන් HTML අද පාඩම් කරොත් එහෙම අය විභාගේ ලඟ වෙලා තාලං වෙලා පාඩම් කරන රෙන්න වඩා අතරමැද ලොකු කාලයක් නැහැනේ. එහෙනම් HTML පාඩම් කරන එක හොඳට පර්ෆෙක්ට්ලි පාඩම් කරන්න පුළුවන් වෙන විදිහට මයින්ඩ් එකක් මේ වෙලාවේ හදා ගන්න ඕනේ. එහෙම කරන්න බැරි වෙන්න බලපාන ප්‍රධාන හේතු කීපයක් මම ඔයාලට කියන්නම් සහ ඔයාලට ඒක හරහා මම මේ කියන ක්‍රමය හරහා පාඩම් කරන්න මූලික ආරම්භයක් ගන්න පුළුවන්. හරිද? මම නිකන් ක්‍රමයක් කියලා දෙන්නම් අපි මේ දවස්වල කරපු දේවල් ටිකක්. එකක් තමයි ළමයි ඔයාලට පුළුවන් මෙහෙම. ඔයා ඉස්සෙල්ලාම මතක තියාගන්න නිශ්චිත කොටසක් තේරුම් ගන්න පාඩම් කරන්න. මේ කාලේ පාඩම් කර දැන් මේ කාලේ වා අනිවාර්යෙන්ම ටයිම් එක බෙදාගෙන තියෙන පේපර්ස් ලියන්න ඕනේ විවරණය කරන්න ඕනේ පාඩම් කරන ඒවා පොඩ්ඩක් අඩු කරලා නැත්නම් පාඩම් වෙනවට වඩා පේපර්ස් ලියවනවා ප්‍රශ්න කරන එක ගොඩක් වෙලාවට යන්නේ වැඩේ ඉස්සරහට දාගෙන යන්නේ. ඒතර ඔළුවේ තියාගන්න මෙන්න මෙහෙම දෙයක්. පළවෙනි එක වා නිශ්චිත කන්ටෙන්ට් එකක් හිතා ගන්න පාඩම් කරන්න. නිශ්චිත කන්ටෙන්ට් එකක් පුළුවන් නම් කරන්නකෝ. දැන් මම ඔයාලට එක්සැම්පල් එකක් විදිහට කියනවා. මම කියනවා මම පාඩම් කරන්න යන්නේ HTML කොටස. සරලයිනේ. HTML කොටස. දැන් ඔයා හිස් කොලයක් අරගෙන ඉස්සෙල්ලාම නිශ්චිත කන්ටෙන්ට් මේ අරගෙන HTML එක නම් ගත්තේ වා කරන්න මෙහෙම එකක්. වා පොත පෙරලලා නෝට් එක නිකන් පෙරලලා මේ HTML වලින් ඉගෙනගෙන තියෙන හැම මාතෘකාවක්ම පොඩ්ඩක් බලාගෙන යනවා. මම IT වලට අදාළව කියන්නේ. හරිද? HTML වලට අදාළ මාතෘකා ටික බලාගෙන යනවා. දැන් උදාහරණයක් විදිහට HTML වල ෆෝම් තියෙනවා. හරිද? ඒතර HTML වල ෆෝම්ස් ගත්තොත් මේකේ input type තියෙනවා. ඒතරට මාක් කරගෙන යන්න පුළුවන්. මම නිකන් යන්න පොත බලාගෙන නිකන් මාක් කරන්න. මතක නැත්තම් ගොඩක් ඒවා මතක ඇති. හැබැයි නිකන් මේ මාක් කරගෙන යන්න input type එක රේඩියෝ තියෙනවා, text තියෙනවා, ඊට පස්සේ password තියෙනවා. ඔන්න ඔහොම තියෙනවනේ. ඔහොම මාක් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ submit තියෙනවා. ඔන්න ඔහොම මාක් කරගෙන යන්න. පුළුවන් නම් මේක අංකයක් විදිහට මතක තියන්න. right input type මෙච්චරයි කියලා මතක තියාගන්න. හරිද? අපි note එක හදපුවා අනික අංකයක් විදිහට මතක තියාගන්න note එකේ තියෙන ටික. input type කීයක් තිබ්බත්. ඊට පස්සේ බලන්න HTML form ටික. ඊට පස්සේ ඔයාලට මේකේ කතා කරන්න දෙනවා text editing නැත්නම් text formatting tactic. ඒතර text formatting tactic එකත් ඔයා මෙහෙම නිකන් මෙහෙම ලියාගෙන යන්න. අංකයක් විතරක් මතක තියාගන්න. right. text formatting tag මෙච්චරක් තිබ්බා. ඊට පස්සේ බලන්න hyperlink එකක් හදන්නේ කොහොමද? දැන් මේ මෙන්න මෙහෙම මාතෘකා ටික හරිද? මාතෘකා ටික විශේෂයෙන් කෝඩින් පාඩම් කරද්දී මාතෘකා ටික මෙහෙම පාලනට ලිස්ට් කරගෙන යන්න. මාතෘකා ටික ලිස්ට් කරලා දැන් මාතෘකා බලද්දිත් ඔයාගේ නිකන් උඩින් ඇහැ යනවනේ නෝට් එක උඩින්. ඒකට ඔයාලට මතක් වෙනවා. මාතෘකා ටික කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයා පොත පැත්තකින් තියලා ඔයා බලන්න මේ ඔයාට පුළුවන්ද කියලා රේඩියෝ බටන් එක මතකයිද? ඔයා මනෝමය මතක් කරන්න. ටෙක්ස්ට් එක මතකයිද?
ඊට පස්සේ පාස්වර්ඩ් මතකයිද මෙහෙම ප්‍රශ්නයක් આવුත් ලියන්න පුළුවන්ද ඔය ඒ වෙලාවේ ප්‍රශ්නයක් අරගෙන බලන්න නැත්නම් ඔයාලට මේක මනෝමය මතක පාස්වර්ඩ් කොහොමද කරන්නේ මොකද්ද කරනවා හිතන්නේ හිතද්දි ඔයාලට දන්නේ නැති තැනක් කරන දැන් උදාහරණයක් විදිහට එකපාරටම drop down select එකෙන් මොකද්ද වෙන්නේ කියලා මතක නැහැ අන්න ඒ වගේ වෙලාවට select එකට අදාළ පොත විතරක් අරගෙන පෙරලලා බලන්න select එකෙන් වෙන්නේ මේක ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් පොඩි සාරාංශයක් මෙහෙම ලියාගෙන යන්න චූටි වෙලාවක් ගියයි මුල් කාර්යදී ඔබ මම මේ කියන්නේ පාඩම් කරන ආරම්භයක් ගන්න දැන් සාරාංශයක් කොහොම ලියාගෙන යන්න ඊට පස්සේ ඔයාලට මේ අන්තර්ගතේ කම්ප්ලීට්ලි පුළුවන් කියලා හිතුණාට පස්සේ පොත වහලා පැත්තකින් තියන්න ඊට පස්සේ ආපහු එකපාරක් මේක නිකන් උඩින් බලන්න රේඩියෝ බටන් එක කනම්මනම් කියලා අන්න ඊට පස්සේ ඔයාලට ඕන නම් තව පාරක් පුළුවන් එකපාරක් ආයේ පොතේ නෝට් එක පෙරලගෙන යන්න. ඒතර පොඩි කාලයක් ඇතුළත වැඩි ඉවරයි. ඊට පස්සේ ඉතින් ඔයාලට තියෙන්නේ ඒ ආශ්‍රිත ප්‍රශ්න තියෙනවා නම් ඒ නැත්නම් පේපර්ස් වල ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් දෙකක් කරලා අර ප්‍රශ්න හරහා මේ වැඩේ කොට දාගන්න. අපි ප්‍රශ්න කියන එක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. මම මේ කියන්නේ දැන් ගොඩක්ම ICT කරන දරුවන්ට දාලාමනේ. ඒතර ප්‍රශ්න කියන එක නා චුට්ටක් පැත්තකින් තියලා දැනට ඉස්සල්ලාම තියරි ටික අමතක ළමයි ඉන්නවා නම් ඉස්සල්ලාම පාඩම් කරන්න ක්‍රමයක් නේ ඔයාලවන්නේ. ඔයාලා කරන්නේ මේක කටපාඩම් කරන්න උත්සාහ කිරීමක්. එහෙම බෑ. ඒකට මෙතඩ් එකක් හදාගන්න. ඇක්ටිව්ලි ඉන්වෝල් වෙන මෙතඩ් එකක්. ඔයාලා ඇක්ටිව්ලි ඔයා පාඩම් කරන ක්‍රියාවලට ඉන්වෝල් වෙනවා. ඒක මම අර ඉස්සලම් මුකුත් එපා. ඒතර වගේ මනසත් ඒකාග්‍රතාවය හැදෙනවා. ඒ කියන්නේ ඔයා වෙන වැඩවල ඉඳලා එකපාරට ඇවිල්ලා පාඩම් කරන්න බෑනේ. දැන් මෙතන ඔයා ඇවිල්ලා නෝට් එක එකපාරක් මෙහෙම පෙරලලා මාතෘකා ටික ලියාගදී යම්කිසි ඒකාග්‍රතාවයක් අර පාඩම් කරන වැඩේට යොමු වෙනවා. ඒතර දැන් ඔයා මාතෘකා ටිකක් දන්නවා පාඩම හරහත් ඔයා එකපාරක් ඇහැ ගිහින් තියෙන්නේ. ඒතර යම් අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ ඔයා එකින් එක මතක් කරගෙන යද්දි ඔයාට අමතක දේවල් ටිකක් හම්බෙනවා. ඒ අමතක දේවල් ටික අහපව නෝට් එක බලලා මතක් කරගදී පොඩි ඇක්ටිව් ගතියක් අහපව සෙට් වෙනවා. ඊට පස්සේ මේ වැඩ ටික ඔක්කොම ඉවරනට පස්සේ ඔයාලා පොඩි සමරි එකක් ලියන්න පුළුවන්. වල් ලියන්න පුළුවන්. ලියලි ඉවර වෙලා ඊට පස්සේ ඉතින් මේ වැඩ ටික ඔක්කොම ඉවරනට පස්සේ ඔයාලා මේක පර්ෆෙක්ට්ලි පුළුවන් නේ කොහොමද? ඊට පස්සේ අර නෝට් එක බැලුවට පස්සේ අහපව එකපාරක් බලාගෙන යද්දි නෝට් එක පර්ෆෙක්ට් වලට පුළුවන් වෙනවා. ඒක පළවෙනි අදියර විදිහට තියාගන්න. දෙවෙනි අදියරේදී ඔයාලට පුළුවන් නම් ඒ කොටසට අදාළ ප්‍රශ්න දෙක තුනක් කරලා බලන්න. පේපර්ස් වල තියෙන. ඒතර ඔයාලා ඒ කොටස ඉවරයි. අන්නෙම නිශ්චිත කොටසක් අරගෙන පොඩි වෙලාවක් දාලා දැන් මේ වගේ එකක් ඔයාලට මේක ඉවර කරගන්න ඔයාලට උපරිම පැයක් කියයි. පැයයි යන්නේ ඔයා පූර්ණ අවධානය දීලා ඩිවයිසස් අනම්මනම් අයින් කරලා මේ මොහොතේ කරන වැඩේට අවධානය දීලා කරොත් ඔයාලට මේව එක පැයෙන් ඉවර කරන්න පුළුවන්. ඔයාලට වෙබ් ඩෙවලොප්මන්ට් පාඩම පැය 3කින් විතර ඉවර කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔයා නිකන් ඔහේ පාඩම් කරන් යනවනේ. හිතෙන පැත්ත බල අර කිසිම ක්‍රමවේදයක් නැතුව පාඩම් කරන ළමයෙක් ඉන්නවා නම් ක්‍රමවේද තියෙනවා නම් ප්‍රැක්ටිකල් නැනේ සමහර ඒවා. නමුත් අර ඔයාට මේ වෙලාව ඔයාට කොච්චර කිව්වත් කරන්නේ නැති මීට වඩා ඵලදායී ක්‍රමවේදක් තියෙනවා. නමුත් ඔයාලා ඒවා කරන්නේ නැහැ. මම මේ කිව්වේ ඉතා ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රමයක් පාඩම් කරන්න ආරම්භයක් ගන්න. ඉස්සරහදී මම තව ක්‍රම කියන්නම්. හරිද? ඒතකොට මේ වැඩේ කරන්න. ඒතකොට ඔයාට අර සාමාන්‍ය ළමයෙක් දවස් 2-3ක් පාඩම් කරලා පාඩම් කරගන්න. ඒකට පැය 2-3ක් ඇතුළත පාඩම් කරගන්න පුළුවන්. හරිද? ඒතකොට මූලික ආරම්භයක් ගන්න මම අය මතක් කරන්න. ඉස්සෙල්ලාම එක අන්තර්ගතය නිශ්චිත කන්ටෙන්ට් එක රයිට්. මම මේ ටික පාඩම් කරනවා කියලා ගන්න. ඒකේ තියෙන මාතෘකා ටික ලියා ගන්න. ඇක්ටිව්ලි ඩිවයිසස් අයින් කරලා ඒතකොට මාතෘකා ලියද්දී ඔයාට වැඩේට අවධානය යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකට මනෝමය මතක් කරගෙන යන මතක නැති දේවල් ටික විතරක් පොත ඇරලා බලනවා. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකට අදාළ පොඩි සමරි එකක් වගේ ගන්න මාතෘකාව ලිව්වා මේම වෙන්නේ කියලා. ඔයාගේ භාෂාවේ ටිකක් සමරි එකක් වගේ ගහගෙන යනවා. ඒක පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් ප්‍රශ්න ටිකක් හොයාගෙන ඒකට අදාළ ඔයාලේ ප්‍රශ්න ටික කරන්න පුළුවන්. අන්න එහෙම වැඩ කරනද මේ වෙලාවේ ඇක්ටිව්ලි වැඩේ කරන්න මේක අතාරලා දාන්න එපා කොයිම වෙලාවකවත්. මොකද මේ මොහොතත් ඇති ඔයා උපරිමයෙන් කරොත් වැඩේ කරන්න. උතනින් වැඩේ පටන් ගන්න. ඉතින් ඉස්සරහා දේවල් ටික ඒතර අපිට ඇදගෙන යන්න පුළුවන්. දැන් අර ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ ඔයා කරන්නේ නැහැ. ඔයාට නිකන් අර මහන්සියත් එහෙට්ටුවක් කියන එක කොළුවේ තියාගෙන සමහර අය වැඩ ගොඩාක් කොළුවේ ගොඩ ගහගෙන එක වැඩක්වත් කරන්නේ නැතුව එයාලට අර වැඩ ගැන හිතලම මහන්සි මොලේට. අන්න එහෙම වෙන්නේ නැතුව ඔය ෂෙඩියුල් හදන්න නම් මනම් ඒවට යන්නේ නැතුව අර වැඩේ කරන්න පටන් ගන්න මේ විදිහට. ඒක එහෙම වැදගත් වෙයි මේ වෙලාව. හරි රයිට්. ඉතින් මම ඔන්න පොඩි සරල කතාවක් කියලා දුන්නේ. පුළුවන් නම් කරලා බලන්න. ඉස්සරහට මම තව කියන්නම් මේක අප්ඩේට් කරගන්න ඕන දේවල් ටික පේපර් ක්ලාස් හරහා ඒවා හරහා යනවනේ. දැන් අර පාඩම් කරන්න මූලික ආරම්භයක් ගන්නවත් බැරි ළමයි පිරිසක් තාම අපිට හම්බෙලා තියෙනවා පන්තිවල. අන්න ඒ ළමයිට පාඩම් කරන්න මූලික ආරම්භයක් ගන්න සහර මේ වෙලාවේ ඔළුවේ එහෙම ගිහින් තියෙන්නේ නිකන් බයවීමක් තියෙන ස්ට්‍රෙස් එකක් තියෙන පාඩම් කරන එක පාඩම් වෙන්නේ නැහැ වගේ කතා කියන කට්ටියට පාඩම් කරන වෙලාවේ අවධානය හදාන පාඩම් කරන්න පුළුවන් සාමාන්‍ය මට අනුව සාර්ථක ක්‍රමවේදයක් මේක. පොඩ්ඩක් පුළුවන් නම් try කරලා බලන්න. හරි. right. එහෙනම් ඉතින් වැඩි කරගෙන යන්න. වැඩි try කරලා බලලා හොඳද නරකද කියලා පුළුවන් නම් ওই social media platform එක පොඩි comment එකක් දාන්න. ඒතර අපිට ඊළඟ පරම්පරාවට ওই ක්‍රමේ සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මේක මේ standard ම නෙමෙයි. නමුත් මේකෙන් ඔයාලට පාඩම් කරන්න ඕනේ මූලික පසුබිම හදාගෙන අර ඒකට ඕනේ මූලික ආරම්භය ගන්න පුළුවන්. හරි. right. එහෙනම් bye. ජයවා. ICT ඉගෙනීමේ අලුත්ම සම්ප්‍රදාය මදුෂාන් ජයසිංහ